අයිබෝන් දුවේ පුතේ සුබ උදෑසන සියලු දෙනාටම රයිට් හරි අද උදේ පාන්දරම නැගිටලා ගණිතය පාඩමක් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ රයිට් ඔක්කොම ටික කැමරා ටික ඔන් කරගන්න බලන්න ඔක්කොම අය කැමරා ටික ඔන් කරගන්න බලන්න හරි අද මාතෘකාව මොකද්ද ඔයගොල්ලෝ මේක කරපුවා ඔයගොල්ලෝ කරපුවා රයිට් පිළිතුරු ලියලා තියෙන්නේ බලමු ආ පිළිතුරු ලියුව ටික හරිද කියලා අද එහෙනම් අපි ඉගෙන ගන්නවා පරිමාව සහ ධාරිතාවය ගැන. පරිමාව සහ ධාරිතාවය ගැන. ඒතකොට මේ ටික අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕනේ පුතේ. ඔයාලා ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආශ්‍රිත ගැටලු විසඳන්න. එහෙනම් අපි අද බලමු පරිමාව සහ ධාරිතාවය පිළිබඳ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. right. හරි. එන්න බලන්න ඔයාගේ හත්වෙනි පාඩම අපි අද ඉන්නේ පරිමාව හා ධාරිතාවය. පරිමාව හා ධාරිතාවය. right. පළවෙනි එක මම මෙන්න මේ ගාන හදන හැටි කියලා දෙන්න තියෙනවා සමීකරණ ගණන්. සමීකරණ ගණන්. පහත කොටුව තුල දී ඇති තොරතුරු ඇතුලෙන් අංක 1 සහ 2 ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. අංක 1 සහ 2 ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. පුතේ මෙතන දීලා තියෙනවා ලොකු භාජනයයි කුඩා භාජනයයි එකතු කරාම මිලිලීටර් 500ක් කියලානේ. right. ඊට පස්සේ ලොකු භාජනයෙන් කුඩා භාජනය අඩු කරාට පස්සේ මිලිලීටර් 300යි කියලා. මේ වගේ සමීකරණ ගානක් ආවට පස්සේ මගේ පුතාට මම කියලා දීලා තියෙනවා කොහොමද හදන්න ඕනේ කියලා. කොහොමද හදන්නේ දන්නේ අපි උත්තරන බලන්න. මෙයා 1 නම් මෙයා 2. කොහොමද හදන්නේ දන්නේ අපි උත්තරන බලන්න. මම කියලා දීලා තියෙනවා. right. කොහොමද හදන්නේ අපි මේක හැමෝම කැමරා ටික ඔන් කරගන්න බලන්න. හරි. කොහොමද හදන්නේ? පුතේ මෙහෙමයි හදන්නේ. මොකද්ද කරන්නේ? දැන් අපිට පුළුවන් මේකෙන් ලොක්ක හොයාගන්න නේ. ලොකු එක්කෙනා හොයාගන්න පුළුවන්. කවුද ලොකු එක්කෙනා? ඔයා දන්නවා. අපි නිතරම විශාල සංඛ්‍යාවෙන් තමයි කුඩා සංඛ්‍යාව අඩු කරන්නේ. එහෙනම් මේ අඩු කිරීම තියෙන විශාල එක්කෙනා මෙයා කුඩායි නේද? එහෙනම් විශාල එක්කෙනා හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ. දැන් මේ දෙක දැක්කට පස්සේ පුළුවන් විශාල එක්කෙනා මෙයානේ. එහෙනම් මෙයා තමයි ලොක්කා. ලොකු භාජනය තමයි ලොක්කනේ. හරි. එහෙනම් අපි කරන්නේ මේ දෙක ඉස්සෙල්ලා දෙකට එකතු කරනවා. ඒ කියන්නේ 500යි 300යි දෙකට එකතු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් 800ක් ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඔය හැමෝම පෙන්නන්න බලන්න. ඕ කට්ටිය තාම නිදිද? ඊට පස්සේ මොකද කරන්නේ? රයිට් බෙදනවනේ හරිද නේද? හරි. සෙනෙක පෙන්වන්න ඕන රයිට්. හරි. බෙදනවා කීයෙන්ද? දෙකෙන්. එහෙනම් 400ක් එනවා. ඒ කියන්නේ ලොක්ක 400යි. මෙයා 400යි. මෙයා 400 නම් 500ක් එන්න මොකද්ද? මෙයා 100යි නේ. දැන් බලන්න ඒක දාලා මේකට ඒත් හරිනේ. එහෙනම් 400න් 100ක් අඩු කරාම 300යි. හරි. එහෙනම් අපෙන් අහනවා සමාන වන්නේ කුමක්ද කියලා. ලොකු භාජන දෙකයි කුඩා භාජන දෙකයි. ලොකු භාජන දෙකයි කුඩා භාජන දෙකයි. දැන් ඔයාට මේ ක්‍රමයට මේ ප්‍රශ්න හදන්නත් පුළුවන්. නැත්නම් මොකද කරන්න තියෙන්නේ? මෙතන තියෙන කුඩා භාජනයේ ලොකු භාජනයේ කුඩා භාජනයේ නේ. එහෙනම් ඒ වගේ දෙකක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් 500ව දෙකක් නේ. එහෙනම් මිලිලීටර් 1000යි. නැත්නම් මේ උත්තර ආදේශ කරලා ගන්නත් පුළුවන්. මිලිලීටර් 1000යි. කොහොමද විහාස හරියද? right good. හරි. ඊළඟ ප්‍රශ්න බලමු. දෙවැනි එක වඩාත් නිවැරදි සම්බන්ධතාවය කුමක්ද කියලා අහනවා. පුතේ දැන් ඔයා හොයාගත්තනේ 400යි 100යි කියලා නේද? right. අපි බලමුකෝ මෙයා 400 වුණොත් 100ව දෙකක් කියන්නේ 200යි ගැලපෙන්නේ නැහැ. 400යි 100ව 3යි 300යි. මෙයා 400යි මෙයා 300යි නේ. සමාන වෙනවද? සමාන ලකුණින් දෙපැත්ත? නැහැ. සමාන වෙන්නේ නැහැ. එහෙනම් මෙයා 400යි 100ව 4යි. 400ට 100ව 4 සමාන වෙනවා. එහෙනම් පිළිතුරු අංක 2. right. අද ගණන් 26ක් තියෙනවා. මොකද අපි ඊයේ ගණන් 12යි හැදුවේ. right. ඒ නිසා අද 26ම අපි හදන්න ඕනි. right. නුදාර හරියද මේක? right. හරි. ඊළඟ එක බලමු. තුන්වෙනි එක. තුන්වෙනි එක. right. මේව තියෙනවා. ධාරිතාවය 750යි මිලිලීටර් බැගින් වූ බෝතල් 6ක පැණි බීම වෙනත් භාජනයට වත් කරන ලදී. භාජනයේ ඇති පැණි බීම මුළු පරිමාව ලීටර සහ මිලිලීටර් වලින් කොච්චරද කියලා අහනවා. පුතේ මට ඉස්සෙල්ලා කියන්න ධාරිතාවය සහ පරිමාව කියන එකේ වෙනස. දන්න අය අතුස්සන මම කියලා දීලා තියෙනවා. ධාරිතාවය සහ පරිමාව කියන එකේ වෙනස. ඒ දෙක දෙක. කො දන්න අය අතුස්සන ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනේ. මම මේක කියලා දීලා තියෙනවා. ධාරිතාවය කියන්නේ මොකද්ද? පරිමාව කියන්නේ මොකද්ද කියලා.
right අපි කුරුළු පැටියගේ කතාවෙන් අහමු උදාර එන්න බලන්න. උදාර කියන්න බලන්න මට ධාරිතාවය කියන්නේ මොකක්ද කියලා පුතේ. ධාරිතාව කියන්නේ වාදනයට අල්ලන ප්‍රමාණය. හරියටම හරි. පරිමාව කියන්නේ පරිමාව කියන්නේ දාන ප්‍රමාණය. right. එහෙනම් භාජනයකට සම්පූර්ණ අල්ලන ප්‍රමාණයට කියනවා ධාරිතාවය කියලා. පරිමාව කියන්නේ දැනට තියෙන ප්‍රමාණය. භාජනයේ තියෙන ප්‍රමාණය දැනට නේ. ඒ කියන්නේ දැන් ඔයාලට බීම් බෝතලයක් ගත්තොත් ඒ බෝතලේ ගහනවා මිලිලීටර් 200යි කියලා. අන්න ඒකේ ධාරිතාවය. ඒක පරිමාවය කියලා කියන්නේ දැනට මේ බීම් බෝතලේ තියෙනවා. බීලා හෝ ඉවත් කරලා හෝ ඒ තියෙන ප්‍රමාණයට කියන පරිමාව කියලා. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්. දැන් මෙතන තියෙනවා ධාරිතාවය 750යි. ඒ කියන්නේ 750 බෝතල් බැගින් 6ක් තියෙනවා. 750 බෝතල් 6ක්. පැණි බීම වෙනත් භාජනයකට වත් කරන ලදී. භාජනයේ ඇති පැණි බීම මුළු පරිමාව ලීටර් සහ මිලිලීටර් වලින් කොච්චරද කියලා අහනවා. 750ව කීයක්ද? 6ක් නේ. එහෙනම් 750 වැඩි කරන්න ඕනේ. අපි කීයෙන්ද? 750 වැඩි කරනවා 6. 750 වැඩි කරනවා 6. right. 6න් ආවට පස්සේ දැන් ඔක්කොම එන්නේ මිලිලීටර් වලින් නේ. 6 වරක් බිඳුවයි 6 වරක් 5 30 බිඳුවේ 3යි 6 වරක් 7 කීයද? 42යි 42යි 45යි right 4500යි මිලිලීටර් මිලිලීටර් 4500යි. දැන් ඔයා මේක ලීටර් සහ මිලිලීටර් වලට දා ගන්න ඕනේ නේ. කොහොමද අපි කරන්නේ? හොඳට මතක තියාගන්න පුතේ. අපිට මිලිලීටර් පැත්තේ තියන්න පුළුවන් 999ක් වෙනකන් විතරයි. 999ක් වෙනකන් විතරයි. ඒක 1000 වුණ ගමන් අපි ලීටර් පැත්තට දාන්න ඕනේ. එහෙනම් 999ක් වෙනකන් විතරයි මිලිලීටර් තියන්න පුළුවන් නේ. දැන් ඔයා දන්නවා මෙතන 100 ස්ථාන තියෙනවා මෙතන 1000 ස්ථාන තියෙනවා නේ. එහෙනම් 1000 ස්ථානයේ 100 ස්ථානයේ මැදින් තමයි මොකද්ද? ලීටර් සහ මිලිලීටර් වෙන් වෙන්නේ. මම කියලා දෙන්න තියෙනවනේ. 1000 ස්ථානය සහ 100 ස්ථානයේ මැදින්. එහෙනම් මේ 1000 ස්ථානය 100 ස්ථානයේ මැදින් ගිලක් ගහගන්න. අන්න මෙයා මිලිලීටර් මෙයා ලීටර්. හරිම ලේසි. එහෙනම් ලීටර් 4යි මිලිලීටර් 500යි. කොහොම බලන්න හරි අය? හරි අය අත උස්සන්න බලන්න. චාරුක හරි නේද? right. යොනාරා හරි. right. සෙනිර හරි. ඊළඟ එක බලමු. හතරවෙනි ප්‍රශ්නය. තේ හැන්දකට අල්ලන දියර පරිමාව මිලිලීටර් 5යි. තේ හැන්දක අල්ලන දියර පරිමාව මිලිලීටර් 5යි. එක තේ හැන්දක මිලිලීටර් 5ක් තියෙනවා. රෝගියෙකුට තේ හැඳි දෙක බැගින් දිනකට 3 වරක්. තේ හැඳි දෙකක් කියන්නේ මිලිලීටර් 10යි නේ. 5ව දෙකක් 10යි නේ. තේ හැඳි දෙකක් කියන්නේ මිලිලීටර් 10යි. ඒ වගේ 3ක්. right. ඒ වගේ 3ක්. 3 වරක් බෙහෙත් දීමට දෙන ලදී. දිනකදී බොන ලද බෙහෙත් පරිමාව කොපමණද කියලා අහනවා. එහෙනම් 10 වරක් 3 කීයද? 30යි මිලිලීටර් 30. හරිම ලේසි මේවා. ඒවා හරිම ලේසි. කොබලන් හරියයි. ඉන්දියර හරිනේ. right. බවන්ති හරිනේ. right. ඊළඟට බලමු. පස්වෙනි ප්‍රශ්නය. ටැංකියට පිරවිය හැකි මුළු ජලය පරිමාව ලීටර් 8750යි. ලීටර් 8750යි. එහි ජලය ලීටර් 3695ක් දැනටම පිරීලා තියෙනවා. අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ධාරිතාවයේ තියෙනවා සම්පූර්ණම අල්ලන්න පුළුවන් මේ පිරිවිය හැකි මුළු ජලය පරිමාව. මෙතන ධාරිතාව වෙන්න ඕනේ. මුළු ධාරිතාවය 8750ක් වේ. එහි ජලය ලීටර් 3695ක් දැනටමත් පිරිය. ඉතිරිය පිරවීමට අවශ්‍ය ජලය පරිමාව කොපමණද කියලා අහනවා. අපි මොකද්ද කරන්න ඕනේ මේක හොයන්න? මොකද්ද කරන්න ඕනේ හොයන්න? කොහොමද පෙන්නන්නේ? මම ජීර දෙනවා. මොකද්ද අපි හස්ත සංඥා පෙන්නන්න කියලා. කොහොමද කරන්න ඕනේ? හස්ත සංඥාවෙන් බෙදනවද? නෑ. මොකද්ද? අඩු කරනවා නේ. right. හරි. එහෙනම් 8750න් අපි අඩු කරනවා දැනට තියෙන ප්‍රමාණය නේ. තව කොච්චර ප්‍රමාණයක් තියෙන්නේ මේ අහන්නේ? දැනට තියෙන ප්‍රමාණය අඩු කරනවා. එහෙනම් 3695. 10න් 5ක් ගියාම 5යි. මෙතන එතකොට තියෙන 4යි නේ. මේ පැත්තෙන් ගන්නවා 14න් 9ක් ගියාම 5යි. ඊට පස්සේ මෙතන තියෙනවා 6යි. 6න් 6ක් ගියාම 0යි. 8න් 3ක් ගියාම 5යි. right. ලීටර කීයද? 5055ක්. කොහොම බලන්න හරියයි? 5055ක් ආපු අය අතුස්සන්න බලන්න. සසිඳු ආවේ නැද්ද? ආවේ නැද්ද?
නිහාසා හැදුවද? ඈ පුතේ. right අහන් ඉන්නේ නේද? හරි. ජයෝන් හැදුවද? සිතු right හරි. ඊළඟ එක බලමු. ඊළඟ එක බලමු. right මේ බලන්න. 6 වෙනි ප්‍රශ්නය. පුතේ A සහ B භාජනවල ඇති ජල පරිමාව අතර වෙනස මිලිලීටර් කීයද කියලා අහනෝනේ. A සහ B. මේ බලන්න A වල කොච්චරයිද B වල කොච්චරයිද දැක්ක තියෙන ප්‍රමාණය. B වල මිලිලීටර් 4000ක් තියෙනවා. B වල මිලිලීටර් 4000ක් තියෙනවා. right A වල කොච්චර තියෙනවද? 2500යි නේ මේ 2000යි 3000යි අතර. 2500යි. එහෙනම් වෙනස හොයන්න අපි අඩු කරනවා. කීයයිද? 4000න් 2500ක් අඩු කරාම කීයද? 1500යි. 1500 මොනවද? 1500 කඩු යටද? නෑනේ. මොනවද? මිලිලීටර් වලින් නේද? right එහෙනම් ml කියලා දාන්න. right ml. කොහොමද හරියයි? right. ඊළඟට බෝතලයක අඩංගු ජල පරිමාව මිලිලීටර් 750ක් වේ. එවැනි බෝතල් 9ක අඩංගු ජල පරිමාව මිලිලීටර් 750ක් කියන්න. හරි ලේසි නේද? 9ක්. නමවරක් චක්‍රේ පුළුවන් නෑ පුතේ. පුළුවන් වෙනුනේ හැමෝටම නමවරක් චක්‍රේ ලේසි. දිනාය පුළුවන් නමවරක් චක්‍රේ. මෙන්න බලන්න 9යි. මේ එකක් අඩු කරනවා මේ 8 එන තියෙන 18යි. තව එකක් අඩු කරාම 8යි තියෙන 27යි. එන්න 10න් 10 වැඩි වෙනවා. ඊට පස්සේ 40 27යි sorry. ඊට පස්සේ නම්බර 3නේ 27 කිව්වේ 4. පුළුවන් කිය. ඒ විදිහට බලන්නේ 5 45යි. එහෙම යන්නේ 54යි. මෙතන 4යි 54යි. මේ 63යි 3යි ඉතුරු 72යි 81යි. right ඒ විදිහට යන්න බලන්න. මම ඒක කියලා දෙන්නම්. හරි. බලමු. නම් වරක් බිඳුව බිඳුවයි නම් වරක් 5 45න් 5 ඉතුරු 4යි. නම් වරක් 7 කීයද? නැත්නම් 7 වරක් 9 කීයද? 63යි. 63යි 4යි 67යි. right අපෙන් අහනවා අඩංගු ජල පරිමාව කොච්චරද කියලා. right මිලිලීටර් 6750යි. මම කියන්නේ මේක දෙකට වෙන් කරගන්න. එහෙනම් මිලිලීටර් වලින් නෙවෙයි අපිට අහන්නේ නේද? එහෙනම් ලීටර් 6යි මිලිලීටර් 750යි. කොහොම බලන්න හරියයි? කොහොම බලන්න හරියයි? right දැන් මේවා හරිනේ. තනුක බබා මේවා හරි නේද? right හරි. එහෙනම් අපි ගන්නවා ඊළඟ ප්‍රශ්නය ගන්න ශහීද් හරි නේද? right ඊළඟට 8 වෙනි ප්‍රශ්නය ධාරිතාවය මිලිලීටර් 1500ක් වන භාජනයක ජලය මිලිලීටර් 900ක් තිබෙනවා. එම භාජනයට තවත් ජලය මිලිලීටර් 900ක් තීරුවෙන් ඉවත් කළ විට හිමීට ඉවත් කරනවලු. භාජනයෙන් පිටතට උතුරා යන ජල පරිමාව කොපමණද කියලා අහයි. බලමුකෝ මොකක්ද කියන්නේ කියලා අයිමා. ධාරිතාවය 1500යි. භාජනයක ජලය මිලිලීටර් 900ක් තියෙනවා. දැන් 900ක් තියෙනවා. right. දැන් 900ක් තියෙනවා. එම භාජන තවත් ජලය මිලිලීටර් 900ක් තීරුවෙන් වත් කළ විට. ආයිවත් මේ වත් කළ විට. ඒ කියන්නේ හිමීට දානවා. තව 900ක් දානවා. right. භාජනයෙන් පිටතට උතුරා යන ජල පරිමාව අහනෝනේ. 900ක් තියෙන භාජනයකට මගේ පුතේ තව 900ක් දානවා මිලිලීටර් නේ. එහෙනම් දෙකම කීයක් එනවද? 1800ක් එනවා. මිලිලීටර් 1800යි. මේ භාජනයට දාන්න පුළුවන් කියලා 1500යි. ඔක්කොම 1800ක් වුණානේ. නේද? දාන්න පුළුවන් 1500යි. එහෙනම් මේ 1500 අපි අඩු කරමු. එහෙනම් වැඩිපුර කීයක් දානවද උතුරා යන්න? 0.8න් 5ක් 3යි. ඉතින් එකක් දෙකයි. උතුරා යන ජල පරිමාව 300යි මිලිලීටර්. කොහොම බලන්න හරියයි? 300යි මිලිලීටර් කොහොම බලන්න? right. මේවා නිකන් කජු කනවා වගේ නේ. කජු කනවා වගේ. right. කජු කනවා වගේ. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු 9 වෙනි එක බලමු. ටැංකියක ධාරිතාවය ලීටර් 10කි සුනිල් වරකට ලීටර් 4 බැගින් දමමින් එම ටැංකියට ජලය පුරවයි. හොඳ ගානක්. ඒ සෑම වාරයකටම පසු ඔහුගේ මල්ලි ලීටර් 2 බැගින් ඉවතට ගන්නවලු. මුලින්ම ටැංකිය ජලයෙන් පිරෙන්නේ සුනිල් කීවරක් ජලය දැම්මට පස්සේද කියලා අහනවා. සුනිල් කීවරක් ජලය දැම්මට පස්සේද කියලා අහනවා. හොඳට අහගන්න බලන්න.
හොඳට අහගන්න හොඳ ගාන. මම කියන්නේ 1 2 3 10 කියලා ඔයාලා හැමෝම පෙන්නන්න බලන්න. හැමෝම පෙන්නන්න බලන්න එක උත්තරේද දෙක උත්තරේ දාවි කියලා. මම මේ කියලා දීලා තියෙනවා. හරි දිනායා ජෙනිද රයිට් බලමුනේ. රසිලු බලමු. හරි මේ බලන්න. හොඳට අහගන්න. හොඳ ගානක් හොඳට අහගන්න. ටැංකිය ජාර්තාවේ කියන ලීටර් 10යි මෙන්න මේ ටැංකිය තියෙනවා ලීටර් 10ක්. හොඳට අහගන්න. මෙන්න මේ ටැංකියේ තියෙනවා ලීටර් 10ක්. දැන් මොකද කරන්නේ? සුනිල් වරකට ලීටර් 4 බැගින් දමමින් එම ටැංකියට ජලය පුරවයි. ලීටර් 4ක් දානවා සුනිල් එක සැරයකට. එක සැරයකට ලීටර් 4ක් මේකට වැටෙනවා. මේකට වැටෙනවා ලීටර් 4ක්. හොඳට අහගන්න. මල්ලි මොකද කරන්නේ? ඒ වැටෙනකොටම මල්ලි ලීටර් 2ක් ගන්නවා. මල්ලි ලීටර් 2ක් ගන්නවා. හරි? මල්ලි ලීටර් 2ක් ගන්නවා. එතකොට ඇත්තටම ටැංකියේ පිරෙන්නේ ලීටර් කීයද? ලීටර් කීයද පෙන්නන්නේ? පිරෙන්නේ මට ඇඟිලි වලින් පෙන්නන්න. ධනුජී 2යි. 2යි. ඇත්තටම කීයද? 2යි පිරෙන්නේ ඇයි? මල්ලි 2ක් ගන්නවනේ. සුනිල් 4ක් දානකොට මල්ලි 2ක් ගන්නවා. එහෙනම් මගේ පුතේ 2යි ටැංකිය ඉතුරු වෙන්නේ නේ. දැන් ඔක්කොම ධාරිතාවය කීයද? ලීටර් 10යි. ලීටර් 10ක ධාරිතාවයක් තියෙනවා. 2ක් ගන්නවා නේ. රයිට්. එහෙනම් එක සැරයකට 2යි මේකේ පිරෙන්නේ. මේකේ අහන්නේ ජලය මුලින්ම පිරෙන්නේ නේ. ටැංකිය මුලින්ම ටැංකිය ජලයෙන් පිරෙන්නේ. මුලින්ම ටැංකිය ජලයෙන් පිරෙන්නේ. එහෙනම් මගේ පුතේ සුනිල් 4ක් දානවා. මොකද කරන්නේ? එයාගේ මල්ලි 2ක් ගන්නවා. එතකොට 2යි පිරෙන්නේ නේ. හරි. එහෙනම් මගේ පුතේ මෙයා දැන් ඔන්න දැම්ම පළවෙනි සැරේ. පිරුණ කීයද? 2යි. ඊළඟ සැරේත් දැම්මා. තව මල්ලි ගන්න ඕනේ 2ක් ගන්නකොට 2යි පිරෙන්නේ. ඊළඟ සැරේත් දැම්මා. 2යි. දැන් ඔන්න 6ක් පිරුණා. දැන් 3 සැරයක් දැම්ම 6ක් පිරුණා. 4 වෙනි සැරේ දානවා. දාන්න කීයද ලීටර්? 4යිනේ. ලීටර් 4යි දාන්න. මේක අහන්නේ පුතේ මුලින්ම ටැංකිය පිරෙන ප්‍රමාණය. නේ? කීවරක් දැම්මට පස්සේද කියලා. මුලින්ම ටැංකිය පිරෙන්නේ. දැන් ඊළඟ සැරේ මේකට 4ක් දානවා. දානකොට 4ක් මුලින්ම ඔන්න ටැංකිය පිරුණා. මුලින්ම ටැංකිය පිරුණා. පස්සේ තමයි සුනිල්ගේ මල්ලි 2ක් දාන්නේ. මුලින්ම ටැංකිය පිරෙන්නේ කියලා අහන්නේ. කී වතාවක් දැම්මට පස්සේද? 1යි 2යි 3යි 4 වතාවක්. 4 වතාවක්. එතකොට මේක හදන්න පුළුවන් ලේසි ක්‍රමය තමයි ලීටර් ඔක්කොම 10යි මුලින්ම ටැංකිය පිරෙනවා ලීටර් 4ක් අවසානට වැටෙන ලීටර් 4යි. ඒ නිසා ඒකෙන් 4 අඩු කරා. හරිද? ඊට පස්සේ කීයක් තියෙනවද? 6යි. නේ මේක එක වතාවක් කියලා ගන්නවා. දෙක ගානේ කීයක්ද? 6 පිරෙන්න 3 වතාවයි. එහෙනම් 3යි 1යි 4යි කියලා තමයි අපි උත්තරේ ගන්න. හරිද? මුලින්ම පිරෙන්නනේ අහන්නේ. මුලින්ම පිරෙනවා 3ක් දාලා 2 ගානේ ගිහිල්ලා 6ක් පිරීලා ඊළඟ සැරේ 4ක් වැඩෙනකොටම හරියටම ලීටර් 10ට එනවා. මුලින්ම පිරෙන්නේ අහන්නේ. එහෙනම් 4 වතාවක් දැම්මට පස්සේ. කො බලන්න හරියයි. සමහරු ගහන තිබුණ 2ක් 5යි කියලානේ. වැරදි. වැරදිනේ. රයිට්. මුලින්ම පිරෙන්නේ කියලා අහන්නේ. මුලින්ම පිරෙන්නේ කියලා අහන්නේ. රයිට්. මුලින්ම පිරෙන්නේ කියලා අහන්නේ. රයිට්. අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට 10 වෙනි ප්‍රශ්නේ බලා ගන්න පුතේ. 10 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. පැණිබීම ලීටරයකින් මිලිලීටර් 275 බැගින් වන වීදුරු 3ක් වෙන් කරගත් විට ඉතිරි වන ප්‍රමාණය කොපමණද කියලා අහනවා. රයිට්. බලමුකෝ අපි. මේ තියෙන්නේ 10. පැණිබීම ලීටරයකින් මිලිලීටර් 275 බැගින් වන වීදුරු 3ක් වෙන් කරගන්න. එහෙනම් ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. රයිට්. ලීටරයකින් වෙන් කරගන්න කීයද? 275 3ක් නේ. ලීටරයකින් වෙන් කරගන්න 275 3ක්. ඉස්සෙල්ලා බලමුකෝ 275 3ක් කියන්නේ කීයද කියලා. මෙන්න බලන්න පුතේ. 275 3ක් නේද? රයිට්. 3ෙන් ගුණ කරාම කීයද කියලා බලමු. 275 3ක්. 3 වරක් 5 15න් 5 ඉතිරි 1යි. 3 වරක් 7 21යි 1යි 22කින් 2 ඉතිරි 2යි. 3 වරක් 2 6යි 2යි 8යි. ඔක්කොම කීයද? 825යි. එහෙනම් මේකේ තියෙනවනේ මේ බලන්න පැණිබීම ලීටරයකින්නේ මිලිලීටර් 275න් වැඩිම වෙන විතර 3ක් වෙන් කරගත්තනේ. රයිට්. ඉතිරි වෙන ප්‍රමාණය අහන්නේ. එහෙනම් 1000න් ඒ කියන්නේ ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000යිනේ. ඒකෙන් 825ක් අඩු කරන්න. කීයයිද බලන්න? 5යි 7යි 1යි. 175යි මිලිලීටර්. හරි අය අත උස්සන්න.
බලන්න. හරි අය අත උස්සන්න. යෝනාර වැරදුනාද? ඈමනික තේරුණාද? right. හරි. දිනුදී හරි. දිනාය හරි. right. හතර වසර බබාලක් හදනවා හොඳේ. ඒ නිසා right හොඳට හදන්න. හතර වසර බබාලා දැන් මේවත් හදනවා. right ඊළඟ එක. එක්තරා මෝටර් රථයක් එක්තරා මෝටර් රථයක් right 11 වෙනි ප්‍රශ්නේ හොඳට කියවන්න බලන්න. දැන් ඔයා හදලා තියෙන නිසා තමයි මම ටක් ටක් ගාලා හදන්නේ. ප්‍රශ්න 26ක් අපි හදන්න එපා නේද? ඒ නිසා. දැන් මගේ පුතා හදලා හැමදාම ගණන් ටික හදලා සහභාගී වෙන්න. එතකොට ඔයාට බලන්න පුළුවන් ඔයාගේ දැනුම කොහොමද කියලා නේද? ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. ඒ නිසා. හරි බලමු අපි. එක්තරා මෝටර් රථයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 8ක්. මෝටර් රථයේ පෙට්‍රල් ලීටර් 1කට 8යි කිලෝමීටර් යනවා. ලීටර් 1කට 8යි කිලෝමීටර යනවා. හරි. බලමුකෝ අපි. ධාවනය කළ හැකියි. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150යි. ලීටරයක් කීයක් වෙනවද? 150ක් වෙනවා. රුපියල් 150. නම් කිලෝමීටර 40ක් ධාවනය කිරීමට අවශ්‍ය පෙට්‍රල් සඳහා යන වියදම කොපමණද කියලා අහනවා. කිලෝමීටර 40ක් යන්න. කිලෝමීටර 40ක් යන්න. මට කියන්න කිලෝමීටර 40ක් යන්න පෙට්‍රල් ලීටර කීයක් යනවද? ඇඟිලි වලින් පෙන්න. කිලෝමීටර 40ක් යන පෙට්‍රල් ලීටර කීයක් යනවද? ඇඟිලි වලින් පෙන්නන්න ඕනේ හැමෝම. කිලෝමීටර 40ක් යන පෙට්‍රල් ලීටර කීයක් යනවද? හැමෝම පෙන්න. හරි ලේසි. කිලෝමීටර 40ක් යන පෙට්‍රල් ලීටර කීයක් යනවද කියලා මේ බලන්නකෝ. ලීටර 1 කිලෝමීටර 8යිනේ. ඔක්කොම කීයක් දීලා තියෙනවද? 40ක්. ලීටර 1 කිලෝමීටර 8යි. නේද? එහෙනම් 40 8ෙන් බෙදන්න. කීයද? 5යිනේ. 5යි. right. එහෙනම් කිලෝමීටර ලීටර් කීයක් යනවද? 5ක් යනවා. එහෙනම් ලීටර් 5ක් යනවායි කියලා කියන්නේ ලීටරයක මිල කීයද? 150යි. 150ෙම 5ක් කීයද? 750යි. රුපියල් 750යි. දැන් ගුණ කිරීම නම් ඔයාලට පුළුවන්. right? රුපියල් 750යි. කොබලන හරිය? ඉස්සෙල්ලා මේකට පුතේ බලා ගන්න ඕනේ ලීටර් කොච්චර යනවද කියලා. ඒ කියන්නේ කිලෝමීටර 40ක් ගිහලානේ. එතකොට 1 ලීටරයකින් යන්නේ කිලෝමීටර 8යි. එහෙනම් සම්පූර්ණ ලීටර 40ක් ගිහලා. මේ කිලෝමීටර 40ක් ගිහිල්ලා. එහෙනම් 40 අර ලීටර 8ෙන් බෙදන්න. 5යි 5 වැඩි කරනවා අපි 150න්. right. අපි එනවා ඊළඟ එකට 12 වෙනි ගාන. ජලය ලීටර් 1යි මිලිලීටර් 500ක් වීදුරු 4කට සමානව දැමූ විට එක් වීදුරුවක අඩංගු වන ජලය ප්‍රමාණය. ජලය ලීටර් 1යි මිලිලීටර් 500ක්. මේක මොකද කරන්න ඕන? කොහොමද ජයන් ඔසද මේක මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? බෙදනව නේද? right 32යි right බෙදනවා. හරි. එහෙනම් බෙදනවා. ජලය ලීටර් 1යි මිලිලීටර් 500ක් කියන්නේ කොච්චරයිද? ලීටර් 1යි මිලිලීටර් 500ක් කියන්නේ කොච්චරයිද? ලීටර් 1000යි මිලිලීටර් 500යි නේද? මිලිලීටර් වලින් බැලුවොත් අපි 1500ක්. 1500 භාජනයේ කීයකට දානවද? වීදුරු 4කට දානවලු. right. වීදුරු 4කට 4ෙන් බෙදමුනේ. හරිම ලේසි හරිය 4ෙන් බෙදන්න මේ බලාගන්න. එකට නෑ 15ට කීයද? 15ට කීයද? 15ට 3යි නේද? right. එහෙනම් 4 වඩා 3 12යි. 15න් 12ක් ගියාම ඉතිරි කීයද? 3යි. එහෙනම් 30ට බලමුනේ. 30ට 4ේම කීයද? 7යි නේද? right. 4 වරක් 7 28යි. ඉතිරි 2යි. 30න් 28ක් ගියාම ඉතිරි 2යි. මේ බිඳුව කියනවනේ. 20ට 4ේම කීයද? 5යි. එහෙනම් මිලිලීටර් කීයක් එනවද? 375ක් එනවාය. කොහොම බලන්න හරිය? හෝමින්දි හරිද? බබා හරිද හෝමින්දි? right. මිලිලීටර් 375ක්. බිඳුදී හරිද? හරිදුනාද? මෙන්න මේ බලන්න බෙදීම right. දැන් තේරුණාද? හරි. අපි බලමු ඊළඟ එක. 13 බලමු. බදුනක ලීටර් 2යි. බදුනක ලීටර් 2යි right 13 බදුනක ලීටර් 2යි
මිලිලීටර 375ක සිසිල් බීම ඇත. ලීටර 2යි මිලිලීටර 375ක සිසිල් බීම තියෙනවා. එම සිසිල් බීම ප්‍රමාණය සමාන බෝතල් 5කට පිරෙව්වට පස්සේ එක් බෝතලයක තියෙන මිලිලීටර ප්‍රමාණය අහනවා. right. අපි ඉස්සෙල්ලාම කරන්නේ පුතේ ලීටර 2යි මිලිලීටර 375ක් තියෙනවනේ. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක මිලිලීටර වලට සම්පූර්ණ කොච්චර විරුද්ධ හොයා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක. right. මම කියන්නේ මේක මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේද? ගුණ කරන්න ඕනේද? එහෙනම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? right බෙදන්න ඕනේ නේ. right බෙදන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ අපි? ලීටර 2යි මිලිලීටර 375ක් කියන්නේ අපි ඔක්කොම මිලිලීටර වලට හරව ගන්න. පුතේ ලීටර 2යි කියන්නේ කීයයිද? ඔයා දන්නෝ ලීටරයක් කියන්නේ මිලිලීටර 1000යි. ලීටර 2ක් කියන්නේ 2000යි නේ? right 2000යි. එහෙනම් 375. ඉතුරු 375ක් තියෙනවා මිලිලීටර නේ. එහෙනම් මේ දෙක එකතු කරාම කීයද? 2375ක් තියෙනවා. 2375ක් තියෙනවා නේ. මිලිලීටර ඔක්කොම. භාජන කීයකට දානවද? සමාන බෝතල් 5කට. එහෙනම් 2375 මගේ පුතා 5න් බෙදන්න. 5න් බෙදන්න. දෙකට නෑ 23ට 5ව කීයද? 23ට 4යි. 5 කරක් 4 20යි. ඉතිරි 3යි. 7 ගේනවා 37ට 5ව කීයද? 5ව 7යි. 7 කරක් 5 35යි. ඉතිරි 2යි. 25ට 5ව කීයද? 5යි. 5 කරක් 5 25යි. එහෙනම් කීයද? මිලිලීටර් 475යි. මිලිලීටර කියලා එමත් දාන්න ඕනේ නැහැ මෙතන තියෙනවනේ නේද? 475යි. ඕ බලන්න මේක හරි අය. ඉසුරු හරිද? right. සසදී හරිනේ? හරි. right. අත් දෙක මුස්සන්නේ කී හරි. right. ඊළඟ එක බලමු අපි 14 බලමු. 14. මට කියන්නකෝ බලන්න. මෙන්න මෙම භාජන එක උපයෝගී කරගෙන ලීටර 4ක් මැන ගන්න පුළුවන්ද බැරිද? 1ද 2ද 3ද උත්තරේ. මැන ගන්න පුළුවන්ද බැරිද? හරියටම ලීටර 4ක් මැන ගන්න පුළුවන්ද බැරිද කියන්න මට. කො බලමු. කාගේද හරි කියලා. කො බලන්න. සයිඩ් පුළුවන්ද බැරිද 1ද 2ද 3ද උත්තරේ? පුළුවන්ද බැරිද කියන්න මට. නෝෂි පුළුවන්ද බැරිද 1ද 2ද 3ද උත්තරේ? 2ද right බලමුකෝ අපි 2ද හරිද කියලා. හරි මේ බලා ගන්නකෝ. මේකේ තියෙනවා ලීටර 5ක්. මේකේ තියෙනවා ලීටර 3ක්. බලන්න බලවන්ද බැරිද කියලා හොඳට අහගන්න බලන්න. නෝසි දැන්නේ දැක්කේ මම. නිදාගෙන දැන් දාන්න. right හරි. මේ බලන්න. ලීටර 5යි මේකේ ලීටර 3යි. හරිද? right. එහෙනම් මේ බලන්න මම ගන්න පුළුවන්ද බැරිද කියලා මම කියනවා මෙන්න මෙහෙම. මේකේ මෙන්න ලීටර 5ක් පුරවල තියෙනවා. හරි? ඒකෙන් මොකද්ද කරන්නේ? ඒ ලීටර 5න් මේකට දානවා. මේක සම්පූර්ණ තියෙනවා ලීටර 3ක් නේද? පොඩි භාජනය ලීටර 3ක් තියෙනවා. එහෙනම් මේක ලොකු භාජනය කීයක් ඉතුරු වෙනවද ලීටර? කීයක් ඉතුරු වෙනවද? පෙන්නන්නකෝ ඇඟිලි වලින් පෙන්නන්නකෝ. නවි ඇඟිලි වලින් පෙන්නන්න 2යි. right 2යි. ලීටර 2ක් ඉතිරි වෙනවා. එහෙනම් මෙයා 5න් මේකට 3ක් දැම්ම තව 2ක් මේක ඉතුරු වෙනවා. ඔන්න 2ක් ඉතුරු වුණා. හරිද? හරි. ජලයේ ලීටර 4ක් නිවැරදිව මෙම භාජන දෙක පමණක් උපයෝගී කරගෙන දෙකක් ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? උදීප ඊට පස්සේ මොකද කරන්නේ? උදීප ආව උත්තරේ මොකද? 1 2 3ද? 1. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේක අයිමත් 5ක් පුරවල ඕන මේකට 3ක් දාලා තව ලීටර 2ක් හොයා ගන්න පුළුවන්. අන්න 4ක් හරියටම අපිට කිව්වේ නෑනේ. භාජනයේ මේ තියෙන ජල පරිමාව විතරක් කියලා කිව්වේ නෑනේ. භාජන පමණක් උපයෝගී කරගෙන තියෙන. භාජන දෙක විතරයි. එහෙනම් 5ක් ඉස්සෙල්ලා ගත්ත මේකට 3ක් කරුවොත් 2ක් ඉතුරු වෙනවා. අන්න ඒ දෙක මොකද කරන්නේ? පුළුවන් අපිට නේ. තව 5ක් අරගෙන පුළුවන්. හරියටම 4ක් පුළුවන්. 4ක් පුළුවන්. right. එහෙනම් පිළිතුරු අංකෙ හොයා ගන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නය. right. බලමු අපි 15 වෙනි ප්‍රශ්නය. තේජාන් හරිද? නවි ඉස්කෝලේ යන්නත් ලෑස්තිලා ඉන්නේ නේ. නවි යනම් ගොඩාක් උදේම නැගිටලා ඉස්කෝලේ යන්න ඇඳගෙනත් ඉන්නේ. right බලන්න. ඔයාලට සමහර අය ඉන්නේ ගෙවල් ඉස්කෝලේ ගාව ඒ කියන්නේ ඉස්කෝලේ ගාවම ගෙදර ඇති. right එයාලට දැන් නවි උදේ පාන්දර නැගිටලා ලේස්තිත් වෙලා ඉන්නව බලන්න. ගොඩක් හොඳයි.
right. හරි. ඊළඟ එක බලමු. වාදනයක තිබූ භූමි තෙල් වලින් ලීටර් 6යි මිලිලීටර් 250ක් ඉවත් කළ පසු ඉතිරි වූ පරිමාව ලීටර් 12යි. 12 මිලිලීටර් 475ක්. වාදනයේ මුලින් තිබූ භූමි තෙල් පරිමාව කොච්චරද කියලා අහනවා. පුතේ අහගන්න හොඳට. වාදනයක තිබූ භූමි තෙල් වලින් ලීටර් 6යි 250ක් ඉවත් කරලානේ. ලීටර් 6යි 250ක් ලීටර් මිලිලීටර් ලීටර් 6යි 250ක් ඉවත් කරාලු. right. ඉතුරු වුණාලු ලීටර් 12යි මිලිලීටර් 475ක්. ඉතුරුනේ ලීටර් 12යි මිලිලීටර් 475ක්. අපෙන් අහනවා වාදනයේ තිබූ භූමි තෙල් පරිමාව කීයද කියලා. කලින් තිබූ භූමි තෙල් පරිමාව අහන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? හැමෝම පෙන්නන්න බලන්න. පෙන්නන්න බලන්න. මෙහෙමද? 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 ඔව් මෙහෙම තමයි නේ. එහෙනම් එකතු කරන්න ඕනේ. right. එකතු කරාම කීයක් එනවද බලන්න. 5යි 5යි 7යි 12න් දෙක ඉතිරි 1යි 5යි 2යි 7යි 10යි 18යි ලීටර් 18යි මිලිලීටර් 725යි මිලිලීටර් 725යි ලීටර් 18යි මිලිලීටර් 725යි එක්ක බලන්න හරියයි උදීප කොණ්ඩේ කපලා නිකන් ලස්සනට ඉන්න ඕනේ right හරි නෝසි සින්දුවක් කියමුද නෝසි සින්දුවක් කියමුද ඈ ඇයි මොකද ඈ මොකද කවියක් කියන්න. කවියක් උදේ පාන්දර ලස්සන කවියක් right සිතේජා එහෙනම් කවියක් අහමුද නෝසි කඩානේ ආමා right එහෙනම් ඔන්න සඳරු කවියක් අහමු අපි එහෙනම් right ලස්සන කවියක් කියන්න බලන්න එහෙනම් සිරිදරු මල්ලුයනේ අතලුලාතරු බඹරලාතා වයේ හිමගිරි කොළුවරනේ නිතර කිඳුරුලාතා වයේ දෙපාර්තමේන්තුවට පොඩ්ඩක් සෙම ගන්න තියෙනවනේ right හරි right හරි කමක් නැහැ අපි ලෝෂි කඩහනේ ලස්සන සින්දුවක් අහමු හෙට නේ ලෝෂි නේද right clap එකක් දෙන්න අපි ලස්සන කවියක් කිව්වා කො clap එකක් නැහැ right හරි අපි ගමු 16 වෙනි ප්‍රශ්නේ ගන්න පුතේ ඉක්මනට 16 වෙනි ප්‍රශ්නේ ගන්න 16 වෙනි එක ළමයින් 4 දෙනෙකු හා වැඩිහිටියන් 3 දෙනෙකු සඳහා කිරිතේ සකස් කිරීමට කිරි ලීටරයක් අවශ්‍ය වේ. කවුද ළමයින් ඉන්නව වැඩිහිටියන් ඉන්නෝනේ. අපි එහෙනම් දාගන්නේ කටු වැඩේට කවුද ඉන්නේ? ළමුන් වැඩිහිටියන්. right. ළමුන් වැඩිහිටියන්. ළමයින් 4 දෙනයි වැඩිහිටියන් 3 දෙනයි. මෙන්න මේ අයට ළමුන් 4යි වැඩිහිටියන් 3 දෙනෙක්ට මොනවද සඳහා කිරිතේ සකස් කිරීමට කිරි ලීටර කොච්චර ඕනේද? 1 කිරි ලීටරයක් ඕනේ. 1 කිරි ලීටරයක් ඕනේ. ලීටර 1යි. ලීටර 1ක් ඕනේ. right. ඒ අනුව ළමයි 20යි වැඩිහිටියන් 15 දෙනෙකු සඳහා අවශ්‍ය කිරිතේ හැදීමට අවශ්‍ය කිරි ලීටර ගාන අහනවා. ඔයාට ආවේ 1ද 2ද 3ද? මට පෙන්නන්න බලන්න. 1ද 2ද 3ද? මම මේ වගේම ගානක් හැදුවා කලින්. 1 2 3 right පළවෙනි එක හරියද කියලානේ මේ බලා ගන්නකෝ හරිම ලේසි මෙතන ළමයින් 4යි වැඩිහිටියන් 3කට ලීටර 1යිනේ පුතේ බලන්න දැන් කී ගුණයකින් වැඩි වෙලාද කියලා 4 වරක් 5යි 5 ගුණයකින් වැඩි වෙලානේ
4 වරක් 5 20යි. මෙතනත් බලන්නකෝ 3 වරක් 5යි. පස් ගුණයකින් වැඩි වෙලානේ. එහෙනම් මෙන්න මේ ළමයින් 20යි වැඩිහිටියන් 15කට අපිට ඕනේ ලීටර් කීයක්ද? right 5ක් ඕනේ. ලීටර් 5ක් ඕනේ. පිළිතුරු අංක කීයද? 1යි. පිළිතුරු අංක 1යි. right කො බලන්න හරියයි? right good. අපි එනවා 17 වෙනි ප්‍රශ්නෙට බලමු අපි 17. 17 බලමු. 17. භාජනයක ලීටර් 1.5ක් 1.5ක් කියන්නේ මිලිලීටර් කීයද? මිලිලීටර් 1500යි නේ. ලීටර් 1යි මිලිලීටර් 500ක් තමයි 1.5ක් කියන්නේ. හරි. 5ක් තිබේ. එම භාජනයේ ඇති කුඩා සිදුරකින් සෑම මිනිත්තුවකදීම ජලය මිලිලීටර් 50ක් බැගින් කාන්දු වී ඉවතට යයි. ඒ අනුව මෙම භාජනය සම්පූර්ණයෙන්ම හිස්වීමට ගතවන කාලය අහනවා. මේක අපි හොයන්න මොකද්ද කරන්න ඕනේ? එකතු කරනවද අඩු කරනවද බෙදනවද මොකක්ද? දැන් පුළුවන් කියන්නේ. මෙහෙම මොකක්ද? බෙදනවනේ නේ? right ටික් දෙකක් තියෙනවා. right හරි. එහෙනම් බලමු. ජලය ලීටර් 1යි මිලිලීටර් 500ක්. ඔක්කොම කීයක් තියෙනවද? 1500ක් නේ. right මිනිත්තුවකට ජලයේ මිලිලීටර් 50ක් යනවා. එහෙනම් 50න් බෙදුවනම් හරි මිනිත්තු කීයද කියලා හොයාගන්න පුළුවන්. මේ වගේ ආඩවස් කොහොමද 50න් බෙදන්නේ? මං කියලා තියෙන මොකද? මේ වගේ අගට බිඳුවක් තියෙනවා නම් ඒ බිඳුවට මේ බිඳුව කපලා දාන්න. දැන් 150 5න් බෙදන්න. 150 5න්. එහෙනම් 15ට 3යි 15යි ඉතිරි බිඳුවයි මේ බිඳුව දැම්මම 30යි. එහෙනම් මිනිත්තු කීයයිද? 30යි. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. කොහොම බලන්න හරියයි? right. ඊළඟට 18 පුතේ මම මේ ටික කරන්නේ මුලින්ම දැන් ඔයාට තව සතියකින් මේකේ ගැටලු ටික ඉවරයි. දැන් ඊට පස්සේ අපි යනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැටලු වලට. ගොඩක් මේ යන්නේ. දැන් මේ දැනුම තියෙන්න ඕනේ ඒවා හදන්න. පරිමාව ධාරිතාවය, බර, මුදල්, right? ඒව තියෙන්න ඕනේ. හරි? ඒ නිසා තමයි මේ ටික හදලා මම ඉස්සෙල්ලාම ඉවර කරන්නේ. ඒතර මගේ ටාගට් එක තියෙනවා මම ඔයාලට කිව්වනේ නේ. තව ගැටලු අපි දැන් පටන් ගත්තේ ගියේ සතියේ සවුන්දා. ගියේ සතියේ සවුන්දා ඉඳන් විභාග දවස වෙනකම්. ගැටලු 2500ක් මම සාකච්ඡා කරනවා. 2500ක්. ලේසි නෑ. 2500යි. right 2500යි කලින් අපි කතා කරලා තියෙනවා තව ගැටලු කියන්නේ බර ගහන හරිද ගණන් කරගන්නත් බැරි තරම්. එතකොට මම විභාගෙ වෙනකොට මගේ පුතාට ගැටලු 2500ක් සාකච්ඡා කරනවා. බය වෙන්න එපා. ඔයාට හොඳ ලකුණකට යන්න පුළුවන්. මෙතන ඉන්න හැමෝම පාස් වෙනවා. right ඒ ගැන තර්කයක් විතර්කයක් නැහැ. right ඔයා වැඩ කරනවනේ. වැඩ කරන අය තමයි මෙතන ඉන්නේ. ඒ නිසා තර්කයක් විතර්කයක් නැහැ. ඔයා හොඳට පාස් වෙනවා. right භාජනයක අල්ලන මී පැණි පරිමාව ලීටර් 3කි. එහි ලීටර් 1යි මිලිලීටර් 800ක ප්‍රමාණයක් මී පැණි වලින් පුරවා ඇත. දැන් මෙන්න මේ භාජනයක් තියෙනවා මගේ පුතේ. ඒකේ අල්ලන මී පැණි පරිමාව ලීටර් 3යි ලීටර් 1යි මිලිලීටර් 800ක ප්‍රමාණයක්. මේකේ ඔක්කොම අල්ලන්නේ ලීටර් 3යි. මේකේ දැන්ටමත් පිරලා තියෙන ලීටර් කීයක්ද? 1යි මෙන්න මේ හරියට පිරලා 1යි ලීටර් 800යි මිලිලීටර් දැන්ටමත් පිරලා. right මෙම වාදනය සම්පූර්ණයෙන් පිරවීමට තවත් අවශ්‍ය වන මී පැණි ලීටර් ප්‍රමාණය මිලිලීටර් හා මිලිලීටර් ප්‍රමාණය තුනක් සම්පූර්ණ දාන්න පුළුවන්. දැනට 1.800ක් තියෙනවනේ. right 1.800ක් තියෙනවා. එහෙනම් අපි 3යි කියන්නේ 3000යිනේ. ඒකෙන් 1.800 කියන්නේ 1000යි. 1000යි ඔක්කොම මිලිලීටර්. දැන් අඩු කරාම කීයක් එනවද? 1200යි. දැන් මම කොහොමද මෙතනින් හරියට දෙකට කඩා ගන්න කියලා නේ. සිය ස්ථානයයි දහස ස්ථානයයි මැදින් හරියට දෙකට කඩා ගන්න. එහෙනම් ලීටර් 1යි මිලිලීටර් 200යි. කොහොම බලන්න හරියයි? right good. ඊට පස්සේ අහනවා වාදනයේ දැන්ට ඇති මී පැණි ප්‍රමාණයෙන් ධාරිතාවයේ මිලිලීටර් 150 බැගින් වූ බෝතල් කීයක් පුරවන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ දැන්ට තියෙනව නේද ලීටර් 1යි මිලිලීටර් 800ක්. ඒකෙන් 150 බැගින් බෝතල් කීයක් පුරවන්නද කියලා අහනවා. මොකද්ද අපි කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? බෙදනෝනේ? right බෙදනවා. right බෙදනවා. බෙදන්නේ කොයි කීයද? right. දැන්ට තියෙනවා 1800ක් මිලිලීටර් නේ. right 1800ක් මිලිලීටර් දැන්ට තියෙනවා. 1800ක් මිලිලීටර් දැන්ට තියෙනවා.
දැනට 1800ක් මිලිලීටර් තියෙනවා. 1800ක් දැනට තියෙනවා මිලිලීටර්. right. එහෙනම් එයා බෙදනවා කීයෙන්ද? බලන්න එයා කීයෙන්ද පුතේ බෙදන්න ඕනේ? 150 න්නේ. right. අපෙන් අහන බෝතල් කීයක්ද කියලානේ. අවසාන බිඳුව කපලා දාන්න. අවසාන බිඳුවට බිඳුව කපලා දාන්න. 180 දැන් 15 වෙයි. බලමු අපි 18ට 15 වේව 1යි. 15යි. ඉතිරි 3යි. 30ට 15 2යි. 15 බලතරක් 2 30යි. right. 12ක් පුළුවන්. 12ක් පුළුවන්. බෝතල් කීයක්ද? බෝතල් 12ක් පුරවන්න පුළුවන්. කොහොම බලන්න හරියයි? නියමයි. විරුද්ධි හරිනේ. right. සෙල්ල හරි. good. right ඔන්න අපි හිමිට යනවා අවසාන ටිකට. හරි මෙන්න ලේසි ගානක් තියෙනවා. බලමු මේ කාගෙද හරි කියලා. හරි කියලා 19 වෙනි ගාන. 19 වෙනි ගාන. දැන් තියෙන ඔයාලට මෙන්න මෙහෙම මොකද්ද මේ තියෙන්නේ? ඝන කාභයක්. ඝන කාභයේ හැඩයක් තමයි තියෙන්නේ බලන්න. රූපයේ දී ඇත්තේ සෑම පැත්තකම තීන්ත ආලේප කර ඇති ලී කුට්ටියක් තමයි තියෙන්නේ. සෑම පැත්තකම තීන්ත ගාලා. ඒ කඩින් දෙකේ කපා කුඩා ලී කුට්ටි සමූහයක් ලබා ගන්නා ලදී. ඒ ඇසුරෙන් අංක 20 සහ 21 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. කඩින් දෙකේ කැපීමෙන් කුඩා ලී කුට්ටි කීයක් ලැබෙයිද කියලා අහනවා. මේකෙන් අහනවා දැන් කුඩා ලී කුට්ටි කීයක් ලැබෙනවද කියලා. බලන්නකෝ. මේක උඩින් බලන්න ඉස්සෙල්ලා. උඩින් බලනකොට මගේ පුතේ මේකේ තියෙනවා තට්ටු තුනක්. තට්ටු තුනක් තියෙනෝනේ. උඩින් බලනකොට ලී කුට්ටි කෑලි කීයක් පේනවද ඔයාලට? කීයක් පේනවද උඩින් බලනකොට? කීයක් පේනවද? උඩින් බලනකොට ලී කුට්ටි කෑලි කීයක් පේනවද වෙන වෙලා? කීයද? 12යිනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. නේ? එක තට්ටුවක 12යි. එක තට්ටුවක 12ක් නම් ඒ වගේ තට්ටු කීයක් තියෙනවද? ඇඟිලි වලින් පෙන්නන්න මට. ඒ වගේ තට්ටු කීයක් තියෙනවද? 3යි. එහෙනම් 12 වරක් 3 කීයද? හරි ලේසි. කීයද? 36යි. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. ඊළඟ එක. ඊළඟ එක බලමු. එක් පැත්තක පමණක් තීන්තාල පිවී ඇති කුඩා ලී කුට්ටි කීයක් තියෙනවද කියලා. එක් පැත්තක් පමණක්. උත්තරය ආවේ 1ද 2ද 3ද? මට කියන්න. එක් පැත්තක් පමණක්. 1ද 2ද 3ද ආවේ. ෂෙයා කරන්න එපා ස්ක්‍රීන්. කවුද මේ ෂෙයා කරන්නේ? ඈ? කවුද මේ ෂෙයා කරන්නේ? පාඩම අහන් ඉන්නව නෙවෙයි නේද? ස්ක්‍රීන් ෂෙයා කරන්න එපා කියලා කිව්වට පස්සේ අහන්නේ නැහැ නේද? කවුද උත්තේ මේ ස්ක්‍රීන් ෂෙයා කරන්නේ? මම නමත් එක කියන්නද? මම දන්නවා කවුද කියලා. ඒක කරලා පස්සේ වැඩක් කරන්න බෑ. right. දැන් අහගන්න. හරි. මේ බලන්න. එක් පැත්තක පමණක් තීන්තාල පිවී ඇති කුඩා ලී කුට්ටි. right. එක් පැත්තක පමණක්. දැන් අපි උදේ පාන්දර පුතේ පන්තියේ ගොඩක් මොකද්ද? ඉක්මනට ගණන් හදන්න එපා. ඉස්කෝලේ යන්නත් එපා. එතකොට මගේ පුතා හොඳට අහන් ඉන්න. මගේ පුතා හොඳට අහන් ඉන්න. ඔයාලා තමයි පාඩම නැත්තම්. දැන් සර්ට ගණන් හදන්න පුළුවන්. හරිද? දැන් මගේ පුතානේ ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ ටික හොඳට අහගන්න. right. හරි. අහගන්නකෝ බලන්න. එක පැත්තක් පමණක්. පුතේ එක පැත්තක් පමණක්. මට කියන්න මෙන්න මේ කොනේ ඉන්නේ කෙනා තුන් පැත්තයි. මෙන්න මේ දෙපැත්තක් පේන කෙනා ඉන්නෝනේ. එයා කී පැත්තක් ගෑවෙනවද? දෙපැත්තක් ගෑවෙනවනේ. right. එහෙනම් අපෙන් අහන එක් පැත්තක්. බලන්න මෙන්න මේ පැත්ත ගත්තොත් මෙයාගේ එක් පැත්තයිනේ. කොටු දෙකයි තියෙන්නේ. අනිත් ඒවා නම් දෙකක් ගෑවෙනවා, තුනක් ගෑවෙනවනේ. right. මේකේ උඩ ගත්තොත් මෙතන තියෙන මෙතනත් කොටු කීයයිද? දෙකයි. නේ? හරි. මෙයාගේ ගත්තොත් මෙයාගේ දැන් එක් පැත්තක් ගෑවිලා තියෙන්නේ. මෙයාගේ 2යි, මෙයාගේ 3යි. නේද? මෙයාගේ 3යි, මෙයාගේ 2යි එහෙම යනවා. දැන් ඔයා බලන්න පුතේ මෙතන 2යි එයාට විරුද්ධ පැත්තෙනුත් එහෙනම් 2යි. නේ? මෙතන 2යි එයාට යට පැත්තෙනුත් 2යි. නේද? එතකොට මෙයා 2යි ඊට විරුද්ධ පැත්ත 2යි 4යි. මෙයා 2යි ඊට යට පැත්ත 2යි 4යි. මෙයා 1යි ඊට එහා පැත්ත 1යි 2යි. එහෙනම් ඔක්කොම කීයයිද? 8යි 4යි 4යි 8යි 8යි 2යි 10යි. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. කොහොම බලන්න හරියයි? පිළිතුරු අංක 2 ආපු අය right good. good. ඒ කියන්නේ ගණක ආශ්‍රිත ඊට ගෑවිච්ච ඒවා ඔයාලට හොඳට පුළුවන්. right. අපි ළඟට බලමු. ධාරිතාවය ලීටර් 2 මිලිලීටර්
500ක් වන භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට ධාරිතාවේ මිලිලිටර් 500ක් වන භාජනයකින් කී වාරයක් ජලය දාන්න ඕනද කියලා අහනවා. ඔක්කොම කීයයිද? ධාරිතාවේ ලීටර් 2යි මිලිලිටර් 500ක්. ලීටර් 2යි මිලිලිටර් 500ක්. 500 භාජන කී වතාවක් නේ? මට කියන්නේ ලීටරයකට මිලිලිටර් 500ව කීයක් තියෙනවද? ලීටරයකට මිලිලිටර් 500ව කීයක් තියෙනවද? ඇඟිලි වලින් පෙන්නන්න බලන්න. තාරකා කීයක් තියෙනවද? ලීටරයකට මිලිලිටර් 500ව තාරකා 500ව කීයක් තියෙනවද? ඈ 2යි 500ව 2යි තියෙන්නේ. 500ව 2ක් තමයි 1000ක් එන්නේ. හරි. එහෙනම් මට කියන්න ලීටරයකට 500ව 2යි නම් ලීටර් දෙකට 500ව කීයද? 4යි. එහෙනම් මෙතන තියෙනවා මෙතාලින් මිලිලිටර් 500ක්. එහෙනම් 500ව කීයද? 5යි. එහෙනම් 500 බැගින් භාජන කී වතාවක් දාන්න ඕනද? 5 වතාවක් දාන්න. 5 වතාවක්. එහෙම හදලා ගන්න මේවා ලේසි. 5 වතාවක්. ඔයාලා බෙද බෙදින්න ඕනේ නැහැ. නැත්තම් උනා මිලිලිටර් කරගෙන 2500 500 බෙදන්න. බිංදු දෙක කපලා දාලා ගන්න. ඒත් එනවා. right ඊළඟට 22 බලන්න. 22 බලා ගන්න පුතේ. රූපයේ දැක්වෙන්නේ ධාරිතාවයේ මිලිලිටර් 400ක් වෙන භාජනයකි. එහි කොටසක් ජලයෙන් පුරවා ඇත. භාජනය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමට තවත් කොච්චර ජල ප්‍රමාණයක් ඕනද කියලා සම්පූර්ණයෙන් පුරවන්නනේ. right එහෙනම් පුතේ ඔක්කොම පුරවන්න අපිට මේකේ තියෙන ධාරිතාවය 400ක් මිලිලිටර්. දැන්ට කීයක් පිරලා තියෙනවද? මේ 100යි 200යි මැදනේ තියෙන්නේ. 100යි 200යි මැද කියන්නේ කීයද? 150යි. 150යි. එහෙනම් අපි 150ක් අඩු කරාට පස්සේ තවත් කොච්චර ඕනද කියලා එනවා. කීයයිද? 250යි. 250යි මිලිලිටර් 250ක් වෙනවා. කොහොම බලන්න හරියයි? 250යි මිලිලිටර්. right. මේව දැන් ඔයාලට කජු කනවා වගේ පුළුවන්. තාරක හරිනේ? හරි. ජයෝන් බබා හරි නේද? right. හරි. ඊළඟට 23 බලන්න. 23. මට කියන්නේ 1ද 2ද 3ද උත්තරේ. අවසාන ටිකට අපි ඇවිල්ලා තියෙන්නේ. 1ද 2ද 3ද උත්තරේ. 23. 1ද 2ද 3ද. කො අන්න පහවසර බබාලගේ හරි සමහර අයියලගේ වැරදි. මේ හතරවසර බබාලගේ හරි සමහර අයියලගේ වැරදි. සෙනිර හරි. දිනාය හරි. සමහර අයියලගේ වැරදි. බලමු නේද? හරි බලමු. විවිධ ජල පරිමාණ සහිත සමාන භාජන 3ක් පහත දැක්වි. භාජන තුනේම ඇති ජල පරිමාණ සමාන කිරීමට අනුගමනය කළ ඉක්මනින් හා පහසුම ක්‍රියාමාර්ගය අහන්න. මේ තුනම සමාන කරන්න ඕන. මම කිව්වා ඔයාලට දැන් මේ වගේ විවිධ ජල ප්‍රමාණයන් මේක දීලා තියෙන්නේ. විවිධ ප්‍රමාණයන් දීලා තියෙනවා නම් මේ තුනම සමාන කරන්න ඕන නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලා එක භාජනයක කොච්චරද කියලා හොයාගන්න. එක භාජනයකට කොච්චරද කියලා හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මෙතන මිලිලිටර් කීයක් තියෙනවද? 800ක් නේ. 800යි. මෙතන 600යි. මෙතන 400යි. මේ තුනම ඉස්සෙල්ලා එකතු කරන්න. 800යි 600යි 400යි. තුනම එකතු කරන්න බලන්න. බිංදුවයි 8යි 6යි 14යි 4යි 18යි. නේ? 18යි. 1800යි. දැන් මේක සමාන කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? එක භාජනයකට වැටෙන ජලයේ ප්‍රමාණය හොයන්න මේක බෙදනවා තුනෙන්. ඒතකොට එක භාජනයක ප්‍රමාණය නෝනේ. කීයයි? 600යිනේ. 1800 ඔයා බෙදලා බලන්න. 1800 තුනෙන් බෙදුවා පස්සේ 600යි. එහෙනම් මෙයාගෙත් 600ක් වෙන්න ඕනේ. මෙයාගෙත් 600ක් වෙන්න ඕනේ. මෙයාගෙත් 600ක් වෙන්න ඕනේ. මගේ පුතේ මෙයා දැනටමත් හරිනේ 600ක් තියෙනවනේ. මෙයා වෙනස් කරන්න ඕනේද? මෙයා වෙනස් කරන්න ඕනේද? නෑ. මෙයා වෙනස් කරන්නේ නෑ. මෙහෙනම් මෙයාගේ 400යි තියෙන්නේ මෙයාගේ 800යි තියෙන්නේ. අපිට ලේසිම ක්‍රමය මොකද්ද? මෙයාගෙන් 200ක් මෙයාට දාන්න. මෙයා 600ක් කරනවා මෙයාට 600ක්. හරිනේ? ලේසිම ක්‍රමය මොකද්ද? මෙයාගෙන් 200ක් මෙයාට දාන්න. හරි. එහෙනම් මොකක්ද බලන්න උත්තරේ? A භාජනයෙන් C භාජනයට ජලය දමා භාජන දෙකේම ජල පරිමාව සමාන කිරීම. හරිනේ? A භාජනයෙන් C භාජනයට ජලය දාලා දෙකේම ප්‍රමාණය සමාන කරනවා. අනිත් ඒවා නම් දීර්ඝ ක්‍රම වැඩක් නැහැ. C භාජනයේ ජල පරිමාවට සමාන වන පරිදි A හා B ජලයෙන් මේකේ සමාන වෙන පරිදි මේකෙනුයි දෙකම දානවා. එහෙම වෙන්නේ නැහැ. ඊළඟ එකත් එන්නේ නැහැ. එහෙනම් පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. ඔය බලන්න හරියයි. මේක මම දැක්ක අපි 4 වසර බබාලගෙත් හරි. right? හරි. ඊළඟ එක බලමු. ඊළඟ එක 24.
ජලය ලීටර් 12ක් සහ මිලිලීටර් 500ක් පිරවිය හැකි ටැංකියක 4න් එකක ප්‍රමාණයක් ජලයෙන් පුරවා තිබුණි. ටැංකිය සම්පූර්ණයෙන්ම ජලය පිරවීමට තවත් කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍යද කියලා අහනවා. පුතේ බලා ගන්න. ලීටර් 12යි මිලිලීටර් 500ක් පිරවිය හැකි ටැංකියක්. මෙන්න මේ ටැංකියක් තියෙනවා. ඒකේ සම්පූර්ණ පුරවන්න ඕනි අපිට 12යි ලීටර් 500යි මිලිලීටර් නේද? right. එහෙනම් හැකි ටැංකිය 4න් එකක ප්‍රමාණයක් ජලයෙන් පුරවයි. දැන් මේක කොටස් 7කට බෙදුවොත් ඒකෙන් 4න් එකක් දැන් ඔන්න පුරවලා. හරි. ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට තවත් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලා අහනවා. එහෙනම් මේ කියන්නේ 4න් එකයි. එහෙනම් තව ඕනි අපිට කීයක්ද? 4න් 3ක් පුරවන්න ඕනේ. right. අපි දැන් එහෙනම් 4න් 3 හොයාගන්න එපා. 4න් එකක් පුරවලා නේ. right. මේ තියෙන ජලය ලීටර් 12යි මිලිලීටර් 500ක් පිරවිය හැකි ටැංකියේ. right. මේක ඔක්කොම පුරවන්න පුළුවන් 12යි ලීටර් 500යි මිලිලීටර්. එහෙනම් 4න් එකක් පුරවලා අපි බලමු 4න් 3ක් කියන්නේ කීයද කියලා නේ. right. මේ වගේ ආවට පස්සේ ඔයා දන්නවා භාග සංඛ්‍යාවල පුතේ යට ඉන්නේ හැමතිස්සම බෙදීමක් නේ. මං කියලා තියෙනවනේ යට තියෙන හැමතිස්සම බෙදීමක්. දැන් 4න් 3ක් හොයන්න ඕන. right. බලමු එහෙනම් බෙදමු. ඉස්සෙල්ලා 4න් බෙදමු මේක. මේ වගේ බෙදීමක් ආවට පස්සේ ඔයා මිලිලීටර් තමයි ඉස්සෙල්ලා බෙදන්න ඕන. මිලිලීටර් තමයි ඉස්සෙල්ලා බෙදන්න ඕන. මිලිලීටර් 500 4න් බෙදන්න ඉස්සෙල්ලා. 500 4න් බෙදන්න. 500 4න් බෙදන්න. 4න් බෙදුවම කීයක් එනවද? 1යි 4යි 10ට 2යි 5යි 125යි නේ. 125යි. right. ඉතලා 4න් එකක් හොයා ගන්නවා. 125 4න් බෙදලා. මෙයා 4න් බෙදුවම කීයද? 12 4න් බෙදුවම කීයද? බෙදාගෙන දෙයක් තියෙනවා 3යි නේ. right 3යි. 4න් එකක් කියන්නේ 3යි ලීටර් 125 මිලිලීටර්. 4න් එකක් කියන්නේ 3යි ලීටර් 125 මිලිලීටර්. මෙන්න 4න් එක. දැන් ඔක්කොම දාන්න පුළුවන් 12යි ලීටර් මිලිලීටර් 500ක්. දැන් 4න් එකක් පිරීලා. මේ ටික ප්‍රමාණය පිරීලා. එහෙනම් මේකෙන් මේක අඩු කරා. අඩු කරාම කීයක් එනවද? බලන්න අඩු කරලා කීයක් එනවද කියන්නේ? right බලමු. 5යි 3යි. 375යි 12න් 3 ගියාම 9යි. 9යි ලීටර් මිලිලීටර් 375. නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න 3යි ලීටර් 125යි මිලිලීටර් මේක මිලිලීටර් ඔයාට 3න් ගුණ කරලා ගන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම හදන්නත් පුළුවන්. 9යි ලීටර් 375යි මිලිලීටර්. කොහොම බලන්න හරියයි? කොහොම බලන්න හරියයි? right good. හරි. සදේව හරිද? වැරදුනා right. දැන් තේරුණාද? 4න් එකක් සදේව තේරුණාද? 4න් එකක් තමයි පිරලා තියෙන්නේ. 4න් 3ක් පිරලා නැහැ. එහෙනම් 3ක් හොයා ගන්න නම් ඉස්සෙල්ලා 4න් බෙදලා 4න් එකක් හොයා ගන්න. 4න් එකක් මෙච්චරයිනේ. සම්පූර්ණ ප්‍රමාණය මෙච්චරයි. ඒකෙන් එක අඩු කරාට පස්සේ මේක එනවා. right. ඊළඟ එක බලන්න බලන්න. ඒකේ මෙන්න මේ පොඩි කොටසක් අඩුයි. ඇඳ ගන්න පුතේ උතනින්. ඔයාගේ ටියුට් එකේ ඇඳ ගන්න බලන්න මෙන්න මෙතනින්. මෙතනින් ඇඳ ගන්න බලන්න. මෙන්න මෙහෙම භාජන දෙකක්. ඔන්න ඔහොම භාජන. එක ප්‍රමාණයේ භාජන දෙකක් ඇඳගන්න. එක ප්‍රමාණයේ භාජන දෙකක් ඇඳගන්න. එක ප්‍රමාණයේ භාජන දෙකක්. ප්‍රමුදිතා ඇඳගත්තද මැනික? A සහ B කියලා දාගන්න. A සහ B කියලා දාගන්න. මෙයා මෙන්න මේ ගානට. මෙයා හරියට මෙන්න මේ ගානට. භාගයක් නෙවෙයි. මෙයා 4න් 3ක් මෙයා 4න් 4ක් වගේ වෙන්න වගේ මෙන්න මේ වගේ හත් ඇඳ ගන්න බලන්න. අවසාන ප්‍රශ්න දෙක තියෙනවා. right. ඔන්න ගණන් 26ක් අද අපි හැදුවා. හරියට පැයයි ගිහිල්ලා තියෙනවා. මේ ගණන් ලේසි. අනිත් ගණන් නම් අපිට එච්චර හදන්න බැරි වෙයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණන් නම් ගණන් 15ක් 30 තමයි උපරිම හදා ගන්න පුළුවන්. ඒව ටිකක් සංකීර්ණ ගැටලු තියෙන නිසා. right. අපි උපරිම try කරමු 25ක් හදා ගන්න. හරි. දැන් අහනවා A හා B භාජන ඇති සහල් ප්‍රමාණයෙන් හරි අඩ බැගින්. දැන් මෙයාගෙනුත් අඩක් දානවා. right. ඉවතටගෙන ඒවා භාජන දෙකට මාරු කරනවා. මෙයාගෙනුත් අඩක් දානවා. දැන් බලන්නකො පුතේ. පොඩ්ඩක් ඉන්න. කොහොමද?
හරි. කොහොම ඉන්න බලන්න. right. හරි. හරි. බලමු අවසාන ගණන් දෙක බලමු. හරි. අවසාන ගණන් දෙක බලමු. right. එතකොට මේකෙන් හරි අඩක් අරගෙන මේකට දාන්න. මේකෙන් හරි අඩක් අරගෙන මේකට දාන්න. දැන් මෙයා අඩුයිනේ. මෙයාගේ අඩු ප්‍රමාණය මේකට දානවා. මෙයාගේ වැඩි මෙයාට වඩා මෙයාගේ වැඩි ප්‍රමාණය මේකට දානවා. එහෙනම් මොකද වෙන්නේ හරියටම? එහෙනම් B භාජනය තමයි වැඩි වෙන්නේ නේ. A භාජනයට වඩා B භාජනය වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නේද? right. එහෙනම් මෙයා ප්‍රමාණය වැඩිිනින් එයාගේ භාගයක් කරන් මෙයාට දානවා. මෙයාගේ ප්‍රමාණය අඩුයි. මෙයාගෙන් අරන් මෙයාට දානවා. එහෙනම් මොකද පුතේ වෙන්නේ? මේ දෙක සමාන වෙනවද? නැහැ. එහෙනම් B වලට වඩා A වල අඩුයි කියලා තමයි. B වලට වඩා A වල අඩුයි. පිළිතුරු අංකේ. right. අපි එනවා අවසාන ප්‍රශ්නෙට හොඳට බලා ගන්න. right. එක් ටැංකියක ජලය ලීටර 10යි මිලිලීටර් 500ක්ද තවත් ටැංකියක ජලය ලීටර 8යි මිලිලීටර් 600ක්ද ඇත. ටැංකි දෙකෙහි ජල ප්‍රමාණය වෙනස කොපමණද කියලා අහනවා. ටැංකි දෙකෙහි ජල ප්‍රමාණය වෙනස හොයන අපි හැමතිස්සම අඩු කරලා. right. එහෙනම් පුතේ ලීටර් මිලිලීටර් එක් ටැංකියක තියෙනවා 10යි 500යි මිලිලීටර්. එහෙනම් අනිත් ටැංකියේ තියෙනවා 8යි 600යි මිලිලීටර්. right. එහෙනම් බලමු අපි අඩු කරලා 0.5යි 5න් 6ක් බෑ මේ පැත්තෙන් එකක් ගේනවනේ. ඒ කියන්නේ එන්නේ කීයද? 1000ක් එන්නේ මිලිලීටර්. 1500යි. 1500න් 600ක් පුළුවන්. කීයයිද? 900යි නේ. right. මෙතන තියෙන්නේ එහෙනම් 9යි. 9න් 8ක් ගියාම 1යි. ලීටර් 1යි මිලිලීටර් 900යි. කොහොම බලන්න හරියයි අන්තිම ගාන? right. හරි. බලන්න කීයක් හරිද කියලා වගේ ඉක්මනට එකතු කරන්න. ඉක්මනට එකතු කරන්න. 26න් කීයක් හරිද බලන්න. 26 හිතේජා කීයක් හරිද? 26න් කීයක් හරිද බලන්න. 26න් කීයක් හරිද බලන්න. 26න් හරි ගාන දාන්න. 26න් එකයි හරි ප්‍රමිතද? නෑනේ. එකයිද වැරදි? එකක් වැරදි. right. ඔන්න chat එක මම on කරනවා. chat එකට දාන්න ඉක්මනට. chat එක on කරලා තියෙනනේ. නෑ. ඔන්න chat එක on කරා ඉක්මනට දාන්න. කීයක් හරිද කියලා බලමු. ඉක්මනට දාන්න බලන්න. 22යි නවි 24යි සෙනි right. දිනාය 26යි good. කවිල් තේජා 22යි 26යි විහෙන් හොඳයි. ඉන්දීර ගොඩක් වෙන එක දිගට හොඳයි 20යි. යොනාර 20යි. ශශිරු 9යි. ශශිරු ටිකක් හදන්න ඕනේ. සහිත් 26යි. සහිත්ගේ ඔක්කොම හරි. 24යි 21යි දිනාය. right. 23යි ඉබ්‍රාහිම් 25යි. 1 2 3 උත්තර දෙන්නකෝ. 1 2 3 උත්තර දෙන්න. right. ඉක්මන් ලියා ගන්න බලන්න 1 2 3 උත්තරය. දැන් අපි අවසන් කරන්න හදන්නේ. right. එකට තියෙනවා කිලෝග්‍රෑම් 27යි ග්‍රෑම් 750ක්. කිලෝග්‍රෑම් 27යි ග්‍රෑම් 750ක් වඩා වැඩි දෙක් නෑ ඒක නෙමෙයි බර එකනේ. අපි එනවනේ පරිමාවෙක ඊළඟ පාඩ. බලන්න බලන්න. මෙන්න මේක. වැරදුනා. මෙන්න මේක. මේ තියෙන එකට තියෙනවා 2 දෙකට තියෙනවා 3 3ට තියෙනවා මොකද 4යි ලීටර් 500යි මිලිලීටර්. right. හරි 18ක් හරියයි ඉන්නවා. සඳරු ටිකක් වැඩි කර ගන්න ඕනි. right. අර්ජුන් 13යි 21 23 යන කම්පිලිතුරු right. පස්සේ බලා ගන්න පුතේ දැන් වෙලාවක් නැහැ. වීඩියෝ එක දානවනේ එතකොට බලා ගන්න. හරි. right. හරි. මේ අහගන්නකෝ. මේ අහගන්න. දැන් ඔයා උදේ 5 ඉඳලා අද ගණන් 26ක් කියන ගත්තත් පරිමාව සහ ධාරිතාවේනේ. right. හැමදාම උදේට අපි පාඩමක් කරමු. එතකොට මගේ පුතාට ලොකු දැනුමක් ඇවිල්ලා තියෙනවා. right. අද පාඩම තේරුණාද? තේරුණා යාත් උස්සන්න බලන්න. අද පාඩම තේරුණායි. right. දාන පහ. හරි. අපි එහෙනම් හෙට උදේට ඊළඟ පාඩමේ තියෙන ගණන් ටික මගේ පුතා හදලා හෙට උදේට රෙස්ට්ලා ඉන්න. අපි ඒ පාඩමත් අපි හෙට අවසන් කරමු. එහෙනම් මම යනවා අද ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඕනි. හොඳට වැඩ ටික කරන්න ඕනි. දවස ප්‍රබෝධමත්ව
ආරම්භ කරන්න මගේ පුතාට පුළුවන් වුණා. උදේ පාන්දර නැගිටපු නිසා නේද? right. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්. සර් නම තිනවා. අපි ආයිමත් හෙට උදේට හමු වෙමු. right.